මම මේ බණ කියලා දවසක් මට තන මතක නැහැ. එළියට යනකොට අම්මා කෙනෙක් මම ගාවට ඇවිල්ලා ඇඬුවා. මම ඇහුවා ඇයි ඔය අඬන්නේ? නෑ හාමුදුරුවනේ, නිවන් දකින්න කලින් ඔය හාමුදුරුවෝ කියපු විදිහේ පෞල් ජීවිතයක් ගත කරන්න ආසයි. මං ඇහුවා ඒ මොකද? නෑ ගිනි කාලම මැරෙයි කිව්වා. මොකක්ද ගිනි කාලම මැරෙයි කිව්වේ? උයන එක විතරයි හාමුදුරුවනේ කරන්න කිව්වා. එහෙම නෙමෙයිද? අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? අවුරුදු 60-70ක් ඉන්නේ. කසාද බැඳලා ගෙවල් වල ඉන්නකොට අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. ගෙදර දරුවෙක් බිරිඳ ස්වාමියා නිකමටවත් තෝ කියලා කතා කරගන්න එපා. එහෙම කොච්චර අපේ ගෙවල් වල කියනවද නේ? එහෙම තාතෝ කියලා කතා කරනවා. හෙට ඉඳන් නිකමටවත් කියන්න එපා. අවුරුදු 15 පෙන්නට පස්සේ දරුවෝ වැළඳගන්නේ නැහැ. අවුරුදු 15 පෙන්නට පස්සේ දරුවෝ දෙමව්පියෝ වැළඳ ගන්නවද? නැහැ. මේ gedara බැඳීම තදට තියෙන්න ඕනේ. අපේ ගෙවල් වල කොච්චර කුණුහරුප කියනවද? කොච්චර කුණුහරුපෙන් බැන ගන්නවද? ඉතින් සනසීම තියනවද ගෙවල් වල? එනිසා මතක තියාගන්න. gedara පුරුදු වෙන්න ඕන අනේකට ගරු කරන්න. කෑවද කියලා අහනව නේද? මේ පැතිවල නම් එහෙම නැතු වෙයි. දැන් කෑවද කියලා අහපුවාම කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නැහැ. සමහර තාත්තලා කියන්නේ නැද්ද ඔය එහෙම අහනකොට? ඔතෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා? එහෙම කියන්නේ නැද්ද? මේ පැතිවල නැතු වෙයි. ඒ තාත්තලා ළමයින්ට කියන්නකො දෙපාරකට වඩා බත් කන්න කියලා. ඒ උන් නිකන් බල්ලෝනාවන්ට එක්කනවා වගේ. යටි ගිරිහෙන් බෙරියන් දෙනවනේ කන්නම් කියලා. අය මොන තෘප්තියක්ද පින්නතුනි, ගෙවල් කන්න බොන්නවත් බෑනේ මිනිස්සුන්ට එකට. කියමු බලන්න දැන් දකින්න නිවන මොකද්ද කියලා.